දැන් අපේ ඇත්තන්ගේ අපේ රටේ බෞද්ධ ඇත්තන්ගේ ධර්මය අහන ඇත්තන්ගේ තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි බණ අහනවා ධර්මය දන්නවා හැබැයි මොකද්ද නැත්තේ ඒක ප්‍රතිපත්තිගරුක නෑනේ ඒ ධර්මයේ හැසිරෙන්නේ නැහැ මේ පහුගිය පොය දවසක මම මේ පිරිවෙන් ගියපු තැන හොඳද ඒ පන්සලේ පොයට සිල් ගන්න දැන් ගොඩාක් උපාසක ඇත්තෝ වෙනවා පන්සලේ සිල් ගන්න පොය දවසක එදා මම ධර්මදේශනා බාරගන්න තිබුණේ නැහැ. එදා දවල් මං පල්ලෙහාට ගියා ධර්මශාලාව පැත්තට යද්දී මාත් එක්ක ගොඩාක් හිතවත් හැමදාම පන්සලේ සිල් ගන්න එන මොන දානේ ගෙදරක ගියත් ඒ දානේ ගෙදර ඉස්සරහින් ඉන්න අම්ම කෙනෙක් ඉන්නවා. ඒ අම්මා ඒ දානේ ඒ කියන්නේ දවල් සිල් ගන්න වෙලාවේ ධර්මශාලාවේ ඇතුලේ නැහැ. ඒ අම්මා ඇවිල්ලා එළියේ පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. දැන් මම ගිහින් ඇහුවා අම්මේ මේ මොකද ධර්මශාලාව ඇතුළට යන්නේ නැත්තේ? හාමුදුරුවනේ මේ දවල් දානේ වෙලාව කිව්වා. කට්ටිය මේ ධර්මශාලාව ඇතුලේ දානේ වළඳනවා. ඉතින් මං ඇහුවා මේ ඉතින් දානේ වෙලාව නම් යන්න එපයි කොහොමත් නේ. බණට නැතත් දානේ වෙලාවට ඉන්න එපයි. ඒ දානේ ටික වළඳන්න. මං ඇහුවා මේ මොකෝ දානේ ටික වළඳන්න ගියේ නැත්තේ කියලා. මට කිව්වා හාමුදුරුවනේ අර දානේ ගෙනාපු යවුන් ඉන්නේ. ඕකුන්ගේන බත් කටක්වත් මැරුණක් කන්නේ නැහැ කිව්වා. හරිද? මේ හතර පොයටම සිල් ගන්න හැම දාන ගෙදරකම ඉස්සරහින් ඉන්න හැම පින්කමකම ඉස්සරහින් ඉන්න අම්මා මට කියනවා හාමුදුරුවනේ ඕකුන් දෙන බත් කටක්වත් කන්නේ නැහැ. අයි බණකට ගියොතින් අපිත් එක්ක වුණත් ඕන තරකයක් ගෙන හාමුදුරුවනේ මේ ධර්මය මෙහෙම වෙන්නේ කොහොමද? දැන් බලන්න යාට ධර්ම ශ්‍රවණය කරලා තිබුණා. ඒ කියන්නේ ඒක තේරුම් අරගෙන තිබුණා. තේරුම් අරගෙන කියන්නේ දැනීම තිබුණා. මොකද්ද නැත්තේ? අවබෝධය සහ හැසිරීම නෑනේ. ඒකනේ කිව්වේ ඕකුන්ගේ බත් ඉඩක්වත් කන්නේ නෑ. දැන් අපේ බහුතරයක් දෙනාගේ තියෙන්නේ ඕක. මම සරල ප්‍රශ්නයක් අහන්නද? දැන් මුලින් ඇහුවා ත්‍රිපිටකය ගැන ඇහුවා. දැන් ඒ ගැන නෑ කියමු. මේක හරි බලමු. මේ බෞද්ධත්වනේ ඉන්නේ. එහෙනම් මේක නැති වෙන්න බෑ. හොඳද? හාමුදුරුවනේ අපේ පවුලේ අපි හැමෝම එකතු වෙලා පන්සිල් පද 5 රකිනවා. කියන්න පුළුවන්. මරු වැඩේනේ. බෞද්ධද නැද්ද? බෞද්ධ. නේ බහුතරයක් බෞද්ධ. නේ අපිට තියෙන පළවෙනිම දේ මොකද්ද? දැන් සාමාන්‍යයෙන් ගිහි ඇත්තන්ට තියෙන පළවෙනිම එක මොකද්ද? පන්සිල් පද 5 රකින්න එකනේ. දැන් මම මේ ඇහුවේ මහා බරපතල කාරණාවක් නෙවෙයි. මේ ඇහුවේ අමාරු එකක් නෙවෙයිනේ. හරිම සරල කාරණාවක්. මේ කාට හරි කියන්න පුළුවන් ද හාමුදුරනේ අපේ පවුලේ අය පන්සිල් රකින්නවා. පුළුවන්ද කියන්න? හාමුදුරනේ අපේ පවුලේ අය නම් කවුරුවත් මදුරුවෙක්වත් මරන්නේ නැහැ. මේ මදුරුව එහෙම දැක්කහම මාර කරුණාවක් පහළ වෙන්නේ. ජීවිතේට මරන්නේ. හාමුදුරනේ අපේ පවුලේ නම් හොරකම් කරන්න දියා අපේ ගෙදර අය හොරකම දන්නේවත් නැහැ. දැන් මේ ගොඩක් අම්මලා ඉන්නවානේ. කියන්න පුළුවන් අපේ අම්මලාට මෙහෙම. හාමුදුරනේ මම නම් ජීවිතේට මගේ මහත්තයාගේ සාක්කුවෙන් රුපියල් 100ක්වත් අරන්නේ නැහැ. පුළුවන්ද කියන්න? මම හිතන්නේ හරි අමාරුයිනේ. අපේ අම්මලා රුපියල් 100ක් හරි පණ්ඩලා දිනනවා අම්මයි. දැන් මේ ඔය දරුවෝ උසල මූණු බලන් දෙපා අම්මලගේ දිහා. ඇයි හේතුව? දැන් අපේ දරුවන්ට තේරෙනවයි සාපු ගමන් හොරකම් කරන්නේ අල්ලපු ගෙදරට ගිහිල්ලාද? නෑනේ. දරුවෝ හොරකම් කරන්න පටන් ගන්නේ කොහෙන්ද? තමන්ගේ ගෙදරේ. දැන් බලන්න ගේ ඇතුලේ මේ හම්බ කරගෙන එන මහත්තයාගෙන් බිරිඳ හොරකම් කරනවා. මේ කණ්ඩ බොන්න දෙන අම්මගෙන් තාත්තගෙන් දරුවෝ හොරකම් කරනවා. ගේ ඇතුලේ තාම අපේ හොරකමවත් ඇත්තලා නෑ. හැබැයි අපි කියනවානේ රටේ ජනාධිපති තමයි හොරා කන්නේ. කියනවද නැද්ද? කියනවානේ. එතනින් නොකෑවොත් පුදුමයි මෙතනින් ගිහිල්ලා. මතක තියාගන්න අපි පොඩි තැනකින් නම් හැදෙන්න ඕනේනේ. පවුල තුලින් අපි පටන් ගත්තා නම් පන්සිල් පද 5 රකින්න, ප්‍රාණඝාතයෙන් ඈත් වෙන්න මේකව කරන්න අමාරු දේවල්. එන්නේ මේ සරල කාරණානේ. ඒ නිසා පුරුදු කරන්න පන්සිල් පද 5 රකින්න, ප්‍රාණඝාතයෙන් ඈත් වෙන්න, මේ හොරකමින් ඈත් වෙන්න, කාමයේ වරදව හැසිරීමෙන් ඈත් වෙන්න, බොරු කියන එකෙන් ඈත් වෙන්න, සුරාව පාවිච්චි කරන එකෙන් ඈත් වෙන්න. නිකමට හිතලා බලන්න ඔබේ පවුල්වල ඔය ඇති වෙන ප්‍රශ්න අතරින් බහුතරයක් ප්‍රශ්නවලට මූලික හේතුවක් අර පන්සිල් පද 5 ඇතුලේ තියෙද නැද්ද? තියනවානේ. සමහරට පන්සිල් ටික රැක්කනම් අපේ පවුල්වල මේ ප්‍රශ්න ටික නෑ. ඒ නිසා ආරාධනා කරනවා මේ ධර්මය අහන්න. මේක ධාරණය කරගන්න. වැදගත් මේක මොකද්ද? හැසිරෙන්න. නේ දැන් අද බණ ටික අහලා නැගිටලා යන්න නෙවෙයි. ඒ ගියාට පස්සෙත් මේක ප්‍රායෝගික වෙන්න ඕනේද නැද්ද? වෙන්න ඕනේ. හරි.